සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා රචී ටෙක් ෂෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ ෆෝන් එකේ data on එකේ තිබ්බත් WhatsApp එකේ double tick එක hide කරන්න පුළුවන් සුපිරිම method දෙකක් ගැන. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරගෙනම අපි යමු වීඩියෝ එකට. මේ විදියට ඔයාලට මගේ ෆෝන් දෙකේ ස්ක්‍රීන් දෙක මේ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. දැන් මම දකුණු පැත්තෙන් තියෙන ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරගත්තා. අපිට බලා ගන්න පුළුවන් ඩබල් ටික් එකක් ඔන් වෙලා තමයි මේ වෙනකොට තියෙන්නේ. හරි මම දැන් පළවෙනි ට්‍රික් එක try කරලා බලන්න තමයි හදන්නේ. හරි දැන් මෙතන මම වම් පැත්තෙන් තියෙන ෆෝන් එකෙන් තමයි setting ටික හදන්න යන්නේ. මම මෙතන උඩ WhatsApp එකේ dot 3 dash කරලා setting වලට යනවා. දැන් මෙතනින් ඔයාලට ඔයාගේ WhatsApp account එක බලා ගන්න පුළුවන්. එතන WhatsApp account එකේ කොනේම plus button එක icon එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ add account කියලා යටින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක උඩ touch කරන්න. එතකොට ඔයාලට මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. මම මෙතනින් කෙලින්ම මගේ phone එකේ home screen එකට යනවා. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ තියෙන phone එකෙන් මම දැන් මේකට message එකක් දාන්න තමයි හදන්නේ. දැන් මම මෙතන දකුණු පැත්තෙන් තියෙන ෆෝන් එකෙන් මැසේජ් එකක් දානවා මගේ setting හදාගත්ත ෆෝන් එකට. හරි මම hi කියලා මැසේජ් එකක් දැම්ම. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ නම්බර් එකට මගේ මැසේජ් එක ආවා. හැබැයි මෙතන දකුණු පැත්තේ තියෙන ෆෝන් එකේ hi කියන එකට තනි ටික් එකක් තමයි වැටලා තියෙන්නේ. දැන් ඔයාලට සාමාන්‍ය විදියට WhatsApp එක හදා ගන්න අවශ්‍ය නම් මෙතන උඩ කොනෙන් බලා ගන්න පුළුවන් ඊතලයක icon එකක්. ඒ icon එක touch කරන්න. එතකොට ඔයාලට මේ විදියට ඔයාගේ WhatsApp එක සාමාන්‍ය විදියට open වෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් මම ඔයාලට WhatsApp එකේ double tick එක hide කරන්න පුළුවන් එක ක්‍රමයක් එයා දුන්නා. අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා මේක කරන්න පුළුවන්. මුලින්ම ඔයා කලින් වගේම WhatsApp එකේ setting වලට යන්න. setting වලට ගිහින් මෙතන පහලින් බලා ගන්න පුළුවන් storage and data කියලා එකක්. ඒක open කරගන්න. එතෙන්දී ඔයාලට proxy කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක open කරලා setup proxy කියන එක දෙන්න. ඒකෙදි මම මේ screen එකේ type කරගන්න විදියට ඔයා type කරගන්න. මෙතන යටින් ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාටින් හරි ලකුණක් icon එකක්. ඒක උඩ එක ටච් එකක් දීලා උඩ තියෙන ඊතලයක icon එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන connecting කියලා වැටේ ටිකක් වෙලා. හරි දැන් අපි මෙතන අවශ්‍ය setting එක හදාගෙන ඉවරයි. අපි මෙතනින් back වෙලා අපි WhatsApp එකට එමු. ඊට පස්සේ මම මෙතන දකුණු පැත්තෙන් තියෙන phone එකෙන් මේකට message එකක් දාන්න තමයි හදන්නේ. අපි මෙතන message එක type කරලා දාගමු මේ number එකට. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මැසේජ් එක send වුණා. ඒත් මෙතෙන්දී අපිට තනි හරියක් පමණයි වැටෙන්නේ. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. ඉතින් සාමාන්‍ය විදියට WhatsApp එක හදා ගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ WhatsApp එකේ setting වලට යන්න. setting වලට ගිහින් එතන පහලින් තියෙනවා storage and data කියලා. ඊට පස්සේ proxy කියලා එකක් තියෙනවා. ඒ proxy කියන එකට ඇතුළට ගිහින් අපි දාගත්තු proxy එක උඩ ටික වෙලාවක් touch කරගෙන ඉඳලා delete කියලා දෙන්න. ඊපස්සේ මේ විදියට proxy එක delete වෙනවා බලා ගන්න පුළුවන්. proxy එක delete වෙනවත් එක්කම අපිට එවපු message ඔක්කොම එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියා දීපු tricks එකෙන් කැමති tricks එකක් use කරලා ඔයාටත් පුළුවන් ඔයාගේ phone එකේ data on එකේ තිබ්බත් double tick එක hide කරගන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.